Alright guys, අදත් CRT TSB setup එක trade එක තමයි ගේන්න යන්නේ. ඉතින් මේ තමයි CRT channel එක 5 minute වල just scalping තමයි කරන්න යන්නේ. මේ තමයි CRT channel එක. මේ තියෙන CRT low point එක, මේ තියෙන්නේ CRT high. එතකොට මෙන්න මෙතනදී CRT channel එකේ liquidity swap එක දුන්නා. මේ තියෙන liquidity swap එක swap එක දීලා market එකේ තෙන් up කරලා මෙතන පොඩි QM zone එකක් හැදුවා. QM high low low QM zone එකක් හැදුවා. එතනදී මම මේක අයින් කර ගන්නවා. ඒක තමයි TBS area එක. මේක තමයි TBS area එක. එතකොට stop loss තියෙන්නේ අපි දන්නවා CRT channel වල liquidity swap එකට පහලින් මම 40 stop loss තියාගත්තා. මේකේ TP තියෙන්නේ 40යි 86න්. ඒ කියන්නේ මේකේ high point එක මෙතන 40 86 තමයි trade profit තියෙන. අපි trade profit දාගමු මේකට. ඊට පස්සේ ඊළඟ ඒ කියන්නේ ඒක තමයි එක confirmation එකක්. අනිත් confirmation එක තමයි මෙන්න මේ bullish candle එක. එනනම් මේ 13 minute chart එකේ මෙන්න මේ bullish candle එකෙන් තියෙන momentum එක bullish. ඒ වගේම මම පෙන්නන BBMA chart එකේදී 1 minute chart එකේදී මෙන්න මෙතනදී CSAK zone එකක් හැදුවා. මෙන්න මේ level එකේදී සන්න මේ වගේ zone එකකදී pip 200ක් විතර යන්න ඕනේ. already pip 200ක් ගිහිල්ලා තියෙනවා. නමුත් ඇවිල්ලා මම හිතනවා මෙතන continuation pattern එකක් මේක වෙයි කියලා. ගිහිල්ලා මෙතනින්ද මෙන්න මේ TP වැදිලා market එක ආපහු retracement එකකට එයි කියලා. බලන්න මොකද වෙන්නේ කියලා. සාමාන්‍ය CRT TBS setup හොයද්දී 30 minute 15 minute 1 hour 4 hour chart වල හොයන්න ඕනේ. 5 minute chart වල just scalping කරන්න හොඳයි. නමුත් ගොඩක් failures වෙන්න පුළුවන්. 5 minute candle එකකින් මේක ගත්තොත් හරියටම බලලා 1 minute chart එකේදී entry ගන්න. TP වැදුන්න නැතත් චමන්නේ. TP වලට ලඟ වෙද්දී මේ වගේ profit book කරගන්න එක හොඳයි. ඕන්ලාක market එක පල්ලට එන්න පුළුවන්. අපි greedy වෙන්න හොඳ නැහැ. එහෙම આવොත් එහෙම අපිට profit එක ගන්න හම්බෙන්නේ නැහැ. හරි guys, ඉතින් අපි බලන්නේ මොකද වෙන්නේ කියලා market එක. අපිට පල්ලට ආවා. බලමු market එක මොකද වෙන්නේ කියලා. Alright guys, market එක already pip 80 ගණක් ඇවිල්ලා තියෙන්නේ. මම මේකෙන් keep එක අයින් කරගන්නවා. නැත්තම් 350 තියෙන කොත්තෝක්වත් අපිට කන්න හම්බෙන්නේ නැහැ. එච්චරවත් profit ඉතුරු වෙන්නේ නැහැ. එනිසා මේක profit book කරලා ඊට ටික මම stop loss උඩට ගේනවා. right, බලන්න මොකද වෙන්නේ කියලා. TP වදීද කියලා. alright guys, TP වදුනා. අන්නක තමයි CRT channel වල තියෙන powerful එක. හරියටම CRT channel එක හා TBS setup එක identify කරගත්තොත් එහෙම අපිට හොඳ profit එකකට යන්න පුළුවන්. අපිට loss වීම තියෙනවා, profit තියෙනවා. නමුත් total එක profit කරගන්නයි ඕනේ. බලන්න සමහරවිට CRT channel වල ගොඩක් වෙලාවට ඔයාලා TP තියෙනකොට CRT channel එකේ high එකට විතරක් තියන්න. මොකද market එක එතන වැදිලා ගොඩක් කාට හප වෙන්න පුළුවන්. සමහරවිට ඒක කඩන්න තා අපි 4500 කට යන්න පුළුවන්. already greedy වෙන්න එපා. market එකේ ඕන තරම් මේ වගේ setup ඇඳෙනවා. අපේ දන්නේ නැහැ market එක කොතනින් CRT channel එකේ high එක තමයි ඒ තියෙන strategy TP තියෙන්නේ. එනකොට market එක online කඩන
උඩට යන්න පුළුවන්. ඒක තමයි මොමන්ටම් එක. ඒ නිසා අපි දන්නේ මොමන්ටම් එක අපිට ඕන විදිහට යයිද නැද්ද කියලා. ඒ නිසා අපිට අවශ්‍ය තැන ටීපී අරගෙන මාකටිං අය වෙලා ඉන්න. ඒක තමයි හොඳම සොලියුෂන් එක මේ forex වල ප්‍රොෆිට් එක ගන්න ඕන නම් උනට ග්‍රීඩි වෙන්න එපා. ඔයාලගේ දවසේ තියෙනවා නම් ටාගට් එකක් යම්කිසි පිප් ගානක් මෙච්චර පිප් ගානක් මම earn කරනවා. ඕ මෙච්චර ඔයාලගේ මනි මැනේජ්මන්ට් ප්ලෑන් එකට යනවා නම් මෙච්චර ඩොලර්ස් ගන්න මම දවසේ මගේ ස්ට්‍රැටජි එකෙන් හොයා ගන්නවා. එතනින් හරියට මම යන්නේ නැහැ කියලා. අන්න ඒ තැන නවතින්න ඒක තමයි මේකේ සක්සස් වෙන්න තියෙන හොඳම ක්‍රමය. හරි එතකන් සියලු දෙනාටම ජය වේවා.